සුබ දැස්ම ආයිබෝවන් කියලා ආදරෙන් ඔයගොල්ලෝ ආමන්ත්‍රණය කරනවා. මම සම්මුන් දිසානායක මොන ඔයගොල්ලන්ට සුන්දර වැඩ කටයුත්තකට ආරම්භයක් කරන් දෙන්න සූදානම්. විශේෂයෙන්ම මතක් කරන්න ඕන අද අපි කොහොම සතුටින් පිරිචවුනා. අපේම තියෙන සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට තින්න කරන්න සූදානම් YouTube channel එක ආරම්භයක් අදවසේදී සාහිත්‍යවාන් කරනවා. නිසා මේ YouTube channel එක ඉතාම ආදරයෙන් යුතුව මේ සබහා සෞන්දර්යයත් එක්ක එකතු වෙලා ඔයගොල්ලෝ තින්න කරන්න සූදානම්. අපි ඔබට යනවා මේ YouTube channel එක. මේ YouTube channel එක තුල අන්තර්ගතය වෙනවා ඔක්කොම සුන්දර දේවල්. ලාංකීය සුන්දරත්වයෙන් පිරුණු සබහා සෞන්දර්යයත් එක්ක එකස් වෙලා ඔයගොල්ලෝ ඉඳ ගන්නවා සූදානම්. මේ වගේම මේ දේශය පුරාම තියෙනා වූ අපේ සංස්කෘතිය සුන්දරත්වය සෞන්දර්ය භාවය අපි තාම ආදරෙන් ඔයගොල්ලෝ තුල ගන්න සූදානම්. කොහොමද මේ විශේෂයෙන්ම ආගම දහම මුල් කරගෙන ඒ සුන්දර මේ ආගම දහමට ලැබිකමින් භක්තියෙන් පුණ්‍යවන්ත සිතින් යුතුව සුන්දර වැඩසටහනක් අපි ඔයගොල්ලෝ තවත් මොහොතකට ආපසු හැරෙනවා. අපේ ගම් දනව්වල ජීවත් වෙන ඒ අහිංසක මිනිසුන් ගාව තියෙන කුශලතාවයන් උද්දීපනය කරමින් ඔවුන්ගේ ජීවන වෘත්තියට අමතරව ඔවුන්ගේ හැකියාවන් ඔයාලට බෙදා දෙන්නට අපි තවත් මේ සුන්දර channel එක අපි ඔයගොල්ලෝ දෙන්නේ අද දවසේ සිට විසිරුවාලන්නට සූදානම්. ඉතින් මේ කියපු කරුණු කාරණා සියලුම දේවල් කැටි කරගෙන ඔයගොල්ලොන්ට පිළිම කරන අපේ සුන්දරම වූ YouTube channel එක තමයි මොන මතක තියාගන්න. ආදරෙන් ආමන්ත්‍රණය කරලා තියෙනවා. සිව් පියස සුන්දර YouTube channel එකට නැවතත් දෝත එකතු කරමින් සුන්දරත්වයෙන් යුතු මේ මොහොතේ සුභා සෞන්දර්යයත් එක්ක අත්හැර බැඳෙන්න වාට ආරාධනා කරනවා. නිසා අපි සමග එකතු වන්න ඔබෙන් යනකොට අපේ මුහුණු පොත මතක් කරන්නට ඕන. තිස්ස කුමාර විජේකෝන්ගේ මුහුණු පොත හරහා මේ වෙන විට අපි දැන හඳුනගෙන සිටින බොහෝ පිරිස් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ පිරිසට අපි මතක් කරනවා YouTube channel එක මොන ඕගොල්ලෝගේ හදවතේ YouTube channel එක බවට පරිවර්තනය කරගන්න එක්කාසු වන්න. ඉතින් අපිව සම්බන්ධය කරගන්න අපි සමග එකතු වන්න. එන YouTube channel එක subscribe කරන්න අපි සමග එක්කන්න. අපිට කමෙන්ට් එකක් දෙන්න, ලයික් එකක් දාන්න. ඒ වගේම හැකිතාක් සුන්දර වැඩ කටයුත්ත ඔයාලට ෂෙයා කරන්න පුළුවන්. ඒක තමයි ඔයගොල්ලෝ ඒ සුන්දර මතකයෙන් තව සුන්දර මතකයක් ඔයගොල්ලන්ට ආවර්ජනය කරනවා නම් තව හරියටම හෝරා කිහිපයකින් ඒ සුන්දරත්වයෙන් පිරුණු සිසු චරිතයක අතුලාන්තය ඔබට ඉදිරි කරවන්න සූදානම්. ඔහුගේ හැකියාවන්, ඔහුගේ ජීවන රටාවන්, ඔහුනට තියෙනා වූ හැකියාවන් අපි ඒ සුන්දර අපේ YouTube channel එක හරහා ඔයගොල්ලන්ට කරන්න. ඒ නිසා සිව් පියස කියන්නේ සිව් දෙසට පියසක් වූ නිවසේ යට සිට මේ සියලුම දේවල් ඔයගොල්ලන්ට දෙන්න තරමයි. අද ඉඳන් අපි මේ සමාජ මාධ්‍ය ඔස්සේ අපේ YouTube channel එක සිව් පියසට ආරාධනා කරනවා. ඉතින් අර සුන්දර මනුස්සයාගේ සුන්දරත්වයෙන් පිරුණු උගත කිරීම තව හෝරාවකින් සූදානම්. අපි යනවා උන්ගේ හැකියාවන් සුන්දරත්වයෙන් පිරුණු වැඩසටහන තමයි අපි සොර මන්සල ඔයගොල්ලෝ සූදානම්. නොයෙක් ආකාරයෙන් වැඩ කටයුතු රාශියක් මේ YouTube channel එක හරහා ඔබට දෙන්න කරන්න සූදානම් වෙනකොට අපි ආරාධනා කරනවා මේ සුන්දර ගමන් මගට යන්න. ඇරෙවම අපි තාම සතුටු සිටින මේ ඔබේ ආදරණීය YouTube channel එක තමයි සිව් පියසට ඇරෙවම. අයිබෝන් සුබ සැන්දාවක්. ඔන්න අපි YouTube channel එක සිව් පියස channel එක ඔස්සේ අපිට පොරොන්දු පරිදි ඒ සුන්දර සෞන්දර්ය වැඩසටහන එක්කාසු කරන්න තමයි සූදානම. ඉතින් මේ මොහොතේදී YouTube channel එක හරහා සිටින ඔබ සියලු දෙනාම ආදරෙන් ගෞරවයෙන් සෙනෙහසින් පිළිගන්නවා. අපි ඔබට තිළින කරන්නට සූදානම් වන්නේ තවත් සුන්දර වැඩ කටයුත්තක්. මුලට මතක් කරා පරිදිම සමහර ගම්බද ජීවත් වෙන ජීවිතයේ ජීවිතාලියක් බවට පරිවර්තනය කරපු පුජ්‍යලයන් අතරේ තියෙන කලාකරුවන් අපි YouTube channel එක හරහා ඔබට පෙන්වන්නට ඔබ සමග මුණ ගැස්සන්නට තමයි මේ වැඩ කටයුත්ත ඔබට තින්න කරන්න සූදානම්.
ඒ නිසා අපි කතිකා කරගන්නට යෙදුණා. අපි ඒ වගේ සුන්දර වැඩ කටයුත්තක් ඔබට තිළින කරනකොට මේ අපේ වෑයම තමයි. එය හඳුන්වන්නේ ආදරෙන් මතක් කරන්න ඕනේ. සොර මන්සල සුන්දර වූ කටයුත්ත ආරම්භ කිරීමට සූදානම්. ඉතින් මේ කටයුත්තට තාම ප්‍රදේශයේ වැදගත් වූ වගේම ප්‍රදේශයේ අහිංසක චරිතයක්, සමාජශීලී චරිතයක් සම්බන්ධ කරගෙනයි මේ සුන්දර වැඩසටහන ඔබට තිළින කරන්න සූදානම්. ඔහු ගැන කතා කරනවා නම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නාව ලේකම් කොට්ටාසයට අනුබද්ධිත 469 බල ප්‍රදේශයේ ලෝලුගස්සෑව තොර 4 කියන දෙගම් වාසීට මැදිව ජීවත් වෙන තවත් අහිංසක මිනිසෙක්. ඒ අහිංසකත්වය අපි ඔවුන් හඳුනාගත්තා පසුව මේ වැඩසටහන පුරාවටම ඔබ සමග අත්වැල් බැඳ ගන්නට සූදානම්. ඉතින් අපි ඔවුන් මෙසේ හඳුනා ගනිමු. මේ රූපසටහන
ආපු පෙළෙන් පස්සේ අපි සූදානම් වෙනවා ඒ අහිංසක නියතමානී කලාකරුවා අපි කරගෙන ඉන්න මේ සුන්දර වැඩසටහනට. එදින විශේෂයෙන්ම අද දවසේදී අපි ආරාධනා කරන්නට යෙදුණා මම හැඳින්වූ පරිදි ආදරණීය හිතවතා ආලෝලුගස්සව දොරහතර කියන ප්‍රදේශයේ දෙගම් වාසීන් මැදිව ජීවත් වෙන දෑතේ රැකියාවෙන් ජීවත් වෙන ආදරණීය හිතවතෙක් සහ ප්‍රදේශයේ සමාජමය උන්නතිය සඳහා වැඩ කරපු ඔහු අද අපි සොර මන්සල වැඩසටහනට ඉතාම ආදරෙන් සෙනෙහසින් යුතුව මේ මොහොතේදී පිළිගන්නවා නිලන්ත වික්‍රමසිංහ අයිබෝවන් කියලා මේ මොහොතේදී මේ වැඩසටහනට අපි පිළිගන්නවා. ඉතින් අපි ඔහුන් ගැන දොඩමළු වන්නට කලින් අපි සූදානම් වෙනවා ඒ ආදරණීය අඩ පොඩ්ඩක් අවදි කරන්නට. නිසා අපි හරියුම් කරනවා. සුන්දරත්වයෙන් පිරුණු මේ නිසොන්මනේ තියෙන සවස් භාගයේ අපි ආරම්භ කරනවා. සොර මන්සලසේ ගීතවත්තනට ආරම්භ නිලන්ත වික්‍රමසිංහ. සුදි Sunuwatan owasan giraw katamalu Ketat nakapudin Uyak piki-piki sulu-sulu Arutu sunuwatan owasan giraw katamalu Ketat nakapudin Uyak piki-piki sulu-sulu Ikasih sanin Ubaliya yutu tabiyatan Pinuliteladi apatak sisilarunalu Dia potak rinto Biarlena pipasita Migarukat lesin puturaya nabitavata Pipi malak unamal nabi punatata kita Obu agilan dehit agakat wadamata Obu agilan dehit agakat wadamata Piyawadan pudadan sahana situli Aran ipiran apamun suwaya sanasili Obe piyawadan pudadan sahana situli Aran ipiran apamun suwaya sanasili Sukam dayalapu hina ata avata ilubili Magiran mali umatatu salana tarudili Dia potak pelin tulbiyan napipasaka Migarukat lesin puturayan nabitavata Pipi malak unamal napipunatata kita Ubu agilan dehit agakat wadamata Ubu agilan dehit agakat wadamata Ubu agilan dehit agakat wadamata
හොඳයි නිරන්ත බොහොම සන්තෝෂයි ඔබ අද මේ වැඩසටහනට එකතු වුණා. ඉතින් නිරන්ත මම මේ ගීතයෙන් පස්සේ ඔබගෙන ඔබ ඒ තියෙන කුසලතාවය ඇත්තට මගේ එකට සලකන්න. මොකද නිරන්ත ඔබ මේ ප්‍රදේශයේ ජනප්‍රිය ඔබේ රැකියාව. ඒ කියන්නේ ඔබ අද අපිට අවශ්‍ය කරන බත්තට රස ගෙනන පොල් ගෙඩිය ඒ තියෙන රූස ගස් උඩට නැගලා ඒ පොල් පළදාව අපිට දීලා රටේ උන්නතිය වෙනුවෙන් ඒ කටයුතු කරන බොහොම සාදායකත්වයක් ලබන වචනේ කෙටියෙන්ම කියනවා නම් ඔබේ රැකියාව තමයි පොල් කෙඩීමේ රැකියාව. ඉතින් ඊට එහා පැත්තේ ගියපු මේ කෛරාෂ්ටික පොළවේ ඉඩෝරේට පිපෙන්නා වූ සුවඳ හමන මලක් වගේ ඔබ ඇතුළාන්තේ හිටපු ඔය කලාකරුවා අද මෙතෙන්ට ඇවිල්ලා අපි සංගායනා කරගන්න. මම අහන්න කැමති නිලන්ත ඔබගේ ගීත ගායනා හැකියාව ඔබ කුඩා දවසේ තිබුණු දෙයක්ද ඒ කුසලතාවය ඔබ හඳුනාගත්තේ කවද? අතන මහත්තයා මට පොල් කාලේ ගාම මේ හැකියාව තිබ්බා. ඉතින් මගේම අර උත්සාහය මම ඉතින් ඔය අර අපි තියෙන සල්පිරි ඒ වගේ පන්සලේ වෙන්දේසි වෙන්දේසි වල සින්දු කියලා අතරම කියනවා මේ වෙනවා මම ඉතින් අර ගම්මුල ඈත පළාත්වල සෑහෙන ගාන්තියක් තියෙනවා. මට ඉතින් මේ වෙනකන් අතරම කියනවා නම් දැන් ඔබතුමා වගේ එහෙම කවුරුත් අපිට වගේ දෙන්න කියන අතරම මට ඒක ගමන යන්න මට හැකියාවක් තියෙනවා. ඉතින් අර එහෙම තාම කවුරුත් නැහැ. ඒ කියන්නේ ඔබ කියන්නේ ඔබේ හැකියාව බඳුනා ගත්තාට ඔබට තියෙන හැකියාව වටපිටාව වපසරිය හඳුනාගත්තේ නැහැ කියන එක. ඒ නිසා අපි නිලන්ත ඒකෙන් ඔබට යනවා. ඔබේ හැකියාව අපි දැක්කා. ඒක තමයි අපේ ආදරණීය YouTube channel එකේ තියෙන ප්‍රගුණත්වය. ඒක තමයි අපි බලන්නේ. ඔබ වගේ ගම්බදේ ඉන්න තරුණයන් මේ වගේ බොහොම රළු පහසු රාජකාරී වල රැකියාවල නියුතු වෙන ඔබ වගේ පිරිස් ඔබගේ හැකියාවන් සුවිශේෂ හැකියාවන් තියෙන කට්ටිය කියලා අපේ YouTube channel එක හරහා සමාජ මාධ්‍ය සිමුණු මහත් ලෝකයටම ඔබේ හැකියාවල් දෙන්න තමයි අපි මේ සූදානම් වන්නේ. ඉතින් ඒත් එක්කම අපි වැඩසටහන ඉස්සරහට යනකොට අපි කැමති තවත් ගීතයක් ඔබේ හඬින් අහලා බලන්න. ඔබ ඊළඟට ගීත ගායනා කරන්නට තෝරාගත්ත තව විශේෂ දෙයක් තියෙනවා. විශේෂයෙන්ම ඔබ මම දන්නා පරිදි එච්.ආර්. ජෝතිපාල ගායන ශිල්පියාගේ, ඒ වගේම පුන්සිරි සොයිසා ගායන ශිල්පියාගේ, ඒ වගේම ජ්‍යෙෂ්ඨ ගායකයන් අතර අල්ලාහ් මොයිදින් බෙක් ගායන ශිල්පියාගේ, ඒ වගේ ලංකාව දශක ගණනාවක් සංගීතයට බොහොම සාධාරණීකරණය කරපු සංගීතය වෙනුවෙන්ම ජීවිතය කැප කරපු ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ ගීත තමයි ඔබ වැඩි හරියක් තෝරා ගන්න. මේ ගීතයත් ඒ වගේ ගීතයක්ද? ඔව් මේක ඇවිල්ලා එච්.ආර්. ජෝතිපාල මහත්තයාගේ ගීතයක් මේක. මම මේ ගීත තෝරගත්ත ඇත්තම කියනවා නම් පොඩි කාලේ අපි හදාවර කර දෙමව්පියෝ අපි දෙමව්පියන් බැරි කාලේ අපේ ළඟ ඉන්න ඕනේ. ඒත් අද ඒ දෙමව්පියෝ ඉන්නේ ඇත්තම කියනවා නම් වෙන තැන්වල මහණු බලන් වල. මගේ මේ ඇස් දෙක දකිනවා. ඇත්තම කියන හඳු මහත්තයා ඒක දකින්නට ඇත්තම හඳුල එනවා. ඒ නිසා මම මේ ගීත තෝරගත්ත චිත වේකේ. ඔබේ කතාවේ පරිසමාර්ථාර්ථයෙන් මට දැනෙනවා මේ ගීතය ඔබේ ජීවිතයටත් හුදෙක් ළඟා වී ඇති කියන. ඇත්තම හදවතින්ම මම මේ ගීත ගායනා කරා. එහෙනම් අපි අහලා බලමු. ස්වර මන්සල ළඟ ආදරණීය හඬ නිරන්ත වික්‍රමසිංහ. बिंदे तरुलु हकन्ने कहाँ बिंदे मन कहाँ बिंदे तरुलु हकन्ने कहाँ बिंदे मन करगंडु उसरी के दरुवन्गे मौपिवत अंदुनन्ने ने कहाँ बिंदे तरुलु हकन्ने कहाँ बिंदे मन कैसे कलूंगा कलुवर कुटिये माऊंगा इतनी इली तलवा कोटी टूटा टली पिया लूंगा
දරුවන් කුමටද ලැබුවේ එයනේ බලදුම් පෙර කරුමේ දැතේ සවිනති දවසේ කවුනෝදිය බිඳුවක් දෙන්නේ නොබලා ඉන්නට බෑ නුඹලා මට ලොකුමුතු කරන්නේ දරු දුක මා පුතුනේ දහදුක් නින්දේ දරු හදන්නයි දහදුක් නින්දේ මං අම්මයි අප්පයි දෙන්නුවා මේ මහලු මන්ට මෙතන කෙරුවා අපේ දරුවෝ මහමැදුරේ රජ සම්පත් අදවල ගන්නේ උට ඇවිදින් යන්නට බැරි නම් ඈතින් විත් මට අතවන්නපන් උරුවට ඕමා සීකරපන් දීනෙන්වත් නුඹ මට පෙනියන් ලෝකයේ හොඳ නම ගන්නට දරුවනේ මා ලස්සන ලෙස වලදාපන් දහදුක් නින්දේ දරුවෝ හදන්නයි දහදුක් නින්දේ මං කරදඬු උසුවී ඒ දරුවන්ගේ මව්පියවත අඳුනන්නේ නෑනේ දහදුක් නින්දේ දරුවෝ හදන්නයි දහදුක් නින්දේ මං හොඳයි නිලන්ත මම හිතන්නේ මුල් ගීතය ප්‍රේමාන්විත ගීතයක් වුණා. පසුව අපි ඊළඟ දෙවෙනි වටේ තෝරාගත්තු ගීතය ඔබ මව්පිය ගුණ ගීතයක් ගායනා කරා. ඉතින් මම චුට්ටක් කතා කරන්න විනාඩිය පොඩි අඩුම කාලයක් කතා කරන්න කැමතියි. නිලන්ත ඔබ කරන රැකියාව ඔබ කරන්නේ පොල් ගස්න එකේ ඉන්නේ අපිට පොල් පළදාව ලබා දෙන්න. මේ රැකියාව කරනකොට මම හිතන්නේ බොහොම උස ගස් තියෙනවා. මේක තරණය කරන්න නගින්නට හිතේ බයක් ඇති වෙන්නේ. අතන මහත්තයා මේ පොඩි බයක් තියෙනවානේ. ඒක ඉතින් කාට කාර්යයක් නොදී තමන්ගේ දාඩිය මහන්සියෙන් ඒක උපයා ගන්නවා නම් ඒක තමයි තමන්ට කරන ලොකුම දේ කට්ට සේවයක් කරන විදිහට මේ අතන මාත් බයයි. මොකද මේ අපි කවුරුත් බයයි නැරෙන්නේ. ඒත් මම ඉතින් අර මගේ ජීවන වෘත්තිය නිසා මම මේක තෝරගත්තේ. මම මෙහෙම කිව්වොත් ඔබ සාධාරණීකරණය කරන්න උත්සාහ කළා. තමන්ගේ දහඩිය මහන්සියෙන් උපයාගෙන දරු පවුලක් ජීවත් කරගන්නට උත්සාහ කරන කාටවත් ඉරිහැරයක් කරදරයක් නැතුව අනුන්ගේ දෙයක් සොරා ගන්න නැතුව තමන්ගේ අතපය වෙහෙසලා ජීවත් වෙන්නට උත්සාහ දරන නිහතමානී චරිතයක්. මම ආරම්භයේ ඔබ නිහතමානී චරිතය කියලා ආමන්ත්‍රණය කරේ ඒකයි. මොකද ඔබ තුල තියෙන ඒ නිහතමානී ගතිය ඔබ තුල හිටපු කලාකරුවයි අද මේ ස්වර මන්සර සමග එක්කාසු වෙලා සිටිනවා. ඔබ ඊළඟ ගීතය තෝරා ගන්නට සූදානම් වන්නේ කාගේ ගීතයක්ද? දෙතුන් වතාවක් දුරකථනයේ නවතන්නට උත්සාහ කරන ප්‍රවීණ ගායන ශිල්පියෙකුගේ ගීතයක් තමයි මේ වැඩසටහනට ඔබ අපි සමග ගීතයේ ආස්වාදය ලබන්නට එකතු වෙනවා. ඉතින් අපි චුට්ටක් කතා නොකර අපි සූදානම් වෙනවා ඒ හඬින් දෙතුන් වතාවක් දුරකථනයේ නවතන්නට උත්සාහ කරපු ඒ සුන්දර කතාව ඔබේ හඬින් ස්වර මන්සල සිට එකතු වෙනවා. මේ ඔබ වෙනින් ගායන කරන ආරාධිත වතාවක් වුණතු සතුටු සයකලේ මගේ දුරකථනයේ අංකය මත සිටි මහතන් කතා කරන්නේ වතාවක් වුණතු සතුටු සයකලේ මගේ දුරකථනයේ අංකය මත සිටි මහතන් කතා කරන්නේ
රුවදක කැල්මත පින්නත කැල්මත මතක් වුණත් සන්තෝෂයි එළිම සමනත ගැටෙන දේහඳ අහගන්නට හරි ආසයි රුවදක කැල්මත පින්නත කැල්මත මතක් වුණත් සන්තෝෂයි එළිම සමනත ගැටෙන දේහඳ අහගන්නට හරි ආසයි වතාවක් ඔබ ඇමතියෙන් සතුටු සොයා බලන්න මගේ දුරකථනයේ අංකය මතකදී ඔබට කතා කරන්න සිටියේ තරමට වැඩියෙන් ඔබගෙන මට සීවෙනවා ඉතිවිද හඳනා ඉරිදරුවෙකුමනි මගේ හදවතේ දැනෙනවා සිටියේ හෙලනා තරමට වැඩියෙන් ඔබගෙන මට සීවෙනවා ඉතිවිද හඳනා ඉරිදරුවෙකුමනි මගේ හදවතේ වැළපෙනවා වතාවක් ඔබ ඇමතියෙන් සතුටු සොයා බලන්න මගේ දුරකථනයේ අංකය මතකදී ඔබට කතා කරන්න වතාවක් ඔබ ඇමතියෙන් සතුටු සොයා බලන්න මගේ දුරකථනයේ අංකය මතකදී ඔබට කතා කරන්න ඔන්න වාට ආරාධනා කරා සොර මන්සලට. ඉතින් අපි ආරාධනා පිළිගෙනවා ආවා. ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. ඉතින් ලන්ත අද අපි ඔබ සමග ඉතාම ආදරෙමය දොඩමළුනේ අපි දැකලා මේ පුරවැරි ප්‍රදේශයේ බොහොම නිහතමානී ජීවත් වෙන චරිතයක් ලන්ත. ඒ නිසා තමයි අපි ආරාධනා කරේ. අපි දැක්ක ඔබ තුල තියෙන ඒ කලා කුසලතාවයන්. ඒ නිසා තමයි අපි සිව් පියස YouTube channel එක හරහා ලෝකයට අපේ ආදරේ හිතවතුන්ට දකින්නට ඉඩ අවකාශ ලැබුණේ. ඉතින් ඒත් එක්කම අපි දැන් පළවෙනි ගීතය දෙවෙනි ගීතය ගීත තුනක් අපි ගායනා කරලා හමාරයි. මම දන්න පරිදියට නිරන්තර වික්‍රමසිංහ ඔබට පුළුවන් එක එක හඬ පරාසයෙන් ගීත ගායනා කරන්න. සාමාන්‍ය ගීත ඒ වගේම ප්‍රසංග වේදිකා විවේගරික් මේ ගීත. අපි සමාප්තියක් කරන්නට සූදානම් වෙනකොට මේ වැඩසටහනේ අවසාන අදිරට මොහොතට ළඟා වෙලා සිටිනකොට අපි ඔබගේ ඒ නිලන්ත වික්‍රමසිංහන් කියන ගායක තරුව මගේ වචනයෙන් කියනවා. ඔබ මට තරුවක්. ඔබ මට තරුවක් පැහැදිලි වුණේ නිසා ඔබේ ඒ හැකියාව අපි වේග රිද්මේ ගීතයකට මුසු කරමු එකතු කරමු කියලා ආරාධනා කරමු. ඔබට බාර කරමු. මේ ඔබ වෙනුවෙන් වේග රිද්මේ ගීතයක් ගායනා කරන ආදරණීය ගායන ශිල්පී නිලන්ත වික්‍රමසිංහ.
Malapagay baglaran ng jile Gudali padilla ko masimali Watin pikin sihir sulan hamadili Abay magay katandare kamakiyani Ulale balapiyo magay kirini Kadal na may mayay hihigini Magay kirini Magay kirini Magay kirini Agiyay hini Chili chili chilla malaya Melladikata nilli kalaya Chili chili chilla malaya Melladikata nilli kalaya Wala ko luwag ito sa lukondo Kuwanda tingin ito kasi ganito Kasong man pulungan ko hisayando Namut pa rin kumari mo sa puno ito Tulungan palati ang mag-ikirini Kadalan may niyay kinikirini Mag-ikirini 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 Agiyay hini Chili chili chilla malaya Melladikata nilli kalaya Chili chili chilla malaya Melladikata nilli kalaya නිරන්ත ඉතින් ඔන්න ඔයා අපි වෙනුවෙන් ගීත පෙළක් අපිත් එක්ක එකතු වෙලා ගීතවත් වුණා. ඉතින් වැරද්ද සටහන සමාප්තියට අපි එළඹිලා සිටිනවා. මුලින්ම ඔබ මේ අපි සමගත්තල් බැඳීම ගැන අපේ ආරාධනා පිළිගෙන මේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන අපි CUPS YouTube channel එකේ අපේ නිෂ්පාදන කණ්ඩායම ඇතුළු කොටගෙන අපිට ගෞරවනීය ස්තුතිය මේ මාතෘකාවට කරලා සිටිනවා. ඒත් එකම ඔබ ගැන චුට්ටක් මතක් කරනවා නම් මේ ඇවිල්ලා නිලන්ත වික්‍රමසිංහ. නිලන්ත වික්‍රමසිංහ කියන්නේ මේ ප්‍රදේශයට අතිම වැදගත් වූ ආදරණීය හිතවතෙක්. ඔහුගේ රැකියාව පොල් පළදාවනෙලා අස්වැන්න අපිට ලබා දෙනවා සමගම ඔහු සිටපු ඔහුගේ මේ අද්දක මම හිතන්නේ බැලුවොත් එහෙම බොහොම රළුයි. ඒ මොකද පොල් ගස නැගීම සහ පොල් ගස බැසීම නිසා තමයි මේ අද්දක රළු. මේ අද්දක කොච්චර රළු වුණත් ඔහුගේ හදවත බොහොම සිනිඳුයි. ඔහුගේ සිනිඳු භාවය තමයි අද ඇතුළත කලාකරුවා තමයි අපි මේ ආදරණීය වැඩසටහනේ සොර මන්සලස්සේ ඕගොල්ලොන්ට තින්න කරන්න සූදානම්. ඉතින් ඔබගේ හැකියාව අපි තවත් ඉදිරියට අපේ YouTube channel එක හරහා ප්‍රදර්ශනය කරන්නට සමාජගත කරන්නට අරමුණක් අපේ නිෂ්පාදක කණ්ඩායම තියෙනවා. ඒ නිසා නැවතත් ඔබ මෙම වැඩසටහන සමග සම්බන්ධ වීම ගැන අපගේ ගෞරවනීය ස්තුතිය ඔබට සමු දෙනවා. අයිබෝන් කියලා. ඒත් එකම හිතවතුනි ඔන්න අපිව අද ඔබගොල්ලන් සමග එක්කාසු වුණා CUPS YouTube channel එක හරහා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ මීට පෙර වැඩසටහන තිස්ස කුමාර විජේකෝන් මුහුණුපත හරහා මුළු මහත් ශ්‍රාවක මුළු මහත් සෞහෘද ජනතාවක් අපිව ආදරෙන් වැළඳ ගත්තා. ඉතින් අපි මතක් කරනවා අපේ ආදරණීය මුහුණුපත තමයි තිස්ස කුමාර විජේකෝන්. මුහුණුපත හරහා අපිව අත්වැල් බැඳෙන සිටින ඔබට මතක් කරනවා එන්න අපිව එකතු වන්න. ඉතින් ඔහුගේ මුහුණුපත හරහා අපි මේ සුන්දර වැඩසටහන ඔබට තින්න කරනවා. අපේ YouTube channel ගැන මතක් කරනවා නම් ආදරණීය හිතවතුනි CUPS channel එක ඔන්න මතක් කරනවා අපිව ඔබව අපිව සමග අත්වැල් බැඳ ගන්න, අපිව subscribe කරන්න, අපිට like එකක් දෙන්න, comment එකක් දාන්න, share කරන්න කියලා ආදරෙන් මතක් කරමින් නැවතත් මෙවන් ගම්බද පිටිසර ජනතාවගේ ඇතුළාන්තේ ඉන්න ඒ සුන්දර මිනිස් ජාලයක් එක්කාසු කරමින් සුන්දර වූ වැඩසටහනක් ඔබට තින්න කිරීමේ සුන්දර බලාපොරොත්තුවෙන් ඔබෙන් සමු ගන්නවා. සියලු දෙනාටම අයිබෝවන්.